Hello friends, welcome back to my YouTube channel. ඔයගොල්ලෝ තුලින් මම Minecraft series එකේ 10 වෙනි එපිසෝඩ් එකත් එක්ක වෙනදට නම් මම මාලිගාව ඇතුලෙන් හම්බ වෙන්නේ අද ගේම් එකකින්. ඩයමන්ඩ් මයින් කරන්න ආවේ. මම ඩයමන්ඩ් මයින් කරන්න ආවේ. මම ඩයමන්ඩ් නම් 8ක් හම්බුණා. මම මේ තියෙන ඩයමන්ඩ් වලට දැන් අපි යන් අපේ මාලිගාවට. මේ තියෙන්නේ මෙතන තමයි මයින් කරේ. මගේ ඔක්කොම ස්ටෝන් නෙමෙයි කොබස්ටෝන් ආයුධ ටික කැඩුනා. ඒ නිසා දැන් මගේ අයන් එක විතරයි තියෙන්නේ. අයන් එකෙන් කඩන්න පුළුවන් මේ මොනවද අර කළු පාට ගල්. මම පඩිපිලකුත් දැම්මා මෙහාට. මේකෙන් නගින්න පුළුවන් දැක්කනේ යන වේගي. මෙතන නම් මේ රටාවක් විදිහට දැම්මේ ඔය පාට ගල් දාලා තියෙන මට. අර මෙහාටත් මෙන්න මේ වගේ කොටුවක් දැම්ම නම් මැදගිල්ලක් වගේ එයි. හැබැයි එහෙම දාන්න ඕනේ මම මේකට වෙනසක් කරන්න. මේ තියෙන අපේ බිම් මහල මම හදාගත්ත විදිය. අපි දැන් යන් අපේ මොනවද මේව ටික පුච්චා. අපි දාමු අපේ ගෝල් ටික පිච්චෙන්න. දැන් මේ ගල් ටික ගිහිල්ලා අදාළ පෙට්ටිය වලට දාමු. ඉතින් guys මට ඉස්කෝලේ යාළුවෝ බැන්නා වීඩියෝ දාපන් කියලා. මේගොල්ලොන්ගේ බැනිල්ල නිසා ඉතින් බලකිරීම නිසා වීඩියෝ දැම්මේ. මට ගොඩක් කට්ටිය බැලලා තිබ්බා. බැන්න ඉස්කෝලේදී වීඩියෝ දාපන් කියලා. මං හිතන්නේ ඒගොල්ලෝ මේ සීරීස් එකට ආසයි. ඩයමන්ඩ් 15යි තියෙන්නේ දැන් කීයක්? 23ක්. තව එකක් තිබ්බනම් අපි ඩයමන්ඩ් ඔක්කොම ආමර් ඩයමන්ඩ් කරගන්න තිබ්බා. අර කොහෙමත් නෑනේ. මේක මෙහාට එඳ අන්තිමට ඒ තාන්නේ මම කිව්වනේ මේක සුප්‍රීම එපිසෝඩ් එකක් කියලා 6 වෙනි එකෙන් තමයි අපි අපේ වැඩ ආරම්භ කරේ. හැබැයි අද වෙද්දි වින්මිල් එක කඩන්නේ ඒක එතනම තියෙනවා. එක යාළුවා ආවට එතන ගෙදර හදන් දෙන්න. ඕනෙකිට ඕනනම් ඒ වින්මිල් එක දෙනවා. එමරල්ඩ් කීයකටද? මම ඒක හදන්න කියලා ගොඩක් කතා කරනවා එමරල්ඩ්. මං කීයකටද කියලා හිතන්න. ඒත් නෙමෙයි ඩයමන්ඩ් 64කට මං ඒක දෙනවා. නැත්තම් අයන් 64ක් හරි කවන්නේ ගෙනත් දියන්. ඕක වින්මිල් එක දෙනවා. හරි ඒක නෙමෙයි ඉතින් දැන් ප්‍රශ්නේ කැමරා ටිකක් හදාගමු. මම ගා වීඩ් තිබ්බා 64ක් තියෙනවා. කැම හදමු. පාන් ටිකක් හදාගමු. අර 64ක් තිබ්බවා වීට් පාන් මෙච්චර හදන්න පුළුවන්. මට අර මොඩ් එක අයින් කරන්න උනා. අර සත්ත්වය විදින විදිය වෙනස්, විලේජස්ලා විදින විදිය වෙනස්. ඒ මොඩ් එක අයින් කරන්න උනා. මොකද ඉවුවොත් ඒකේ අවුලකට තියෙන ඉර බහින්න හැටි පේන්නේ. ඊට පස්සේ ආයෙ ඉර එන හැටි පේන්නේ. ඕගොල්ලෝ මතක ඇති කලින් එපිසෝඩ් එකේ අපි මේවට යටින් කැම්ප් ෆයර් දැම්මා. මේ මීපැණි දාලා නේ මීමැස්සෝ ඉල්ල අවුලන්නේ. දැන් කොහොත් මේ මීමැස්සොන්ගේ මේ මීවද මට ගලවන්න උනවා. ඒ වුණාට මුම් මට අයිනවනේ. ඒක නිසා ඒකට වෙනම නිකන් පෙට්ටියක් වගේ එකක් තියෙනවා. ඒක ගෙනල්ලා මේ මීවද ගාවින් තිබ්බහම මීමැස්සෝ ටික ඒකට යනවා. ඊට පස්සේ තියෙන්නේ ඉතින් මේ ටික ගලවන්න තමයි. පොඩ්ඩක් මේ දවස්වල දැන් අසෙ වැඩි වෙලා තියෙන්නේ. මේකත් මම මෙතනින් කඩන්නේ මෙතනම තියෙනවා ලස්සනයි ඒක. මෙතනින් ස්ටෝරේජ් එකක් හැදෙයි. වීට් ඔක්කොම පැලුණාට පස්සේ ගලවන්න ඕන. අන්න අපේ කස්ටම් ගහ ඕක ගලවන්න දෙන්නේ ඒකෙටවත්. හරිද? මේ මෙතන තියෙන ගහ අඩෝ. මේකත් කපන්න වෙයි කොහොමත්. වරිවොත් යාළුවෝ ආවොත් උන් මට වඩා ලොක් ගෙවල් ගහන්න මාලිගාවට වඩා ලොක් ගෙවල් ගහනවා. මට අද උන්ගේ ගෙවල් දැක්කම මගේ මාලිගාව මොකද්ද කියලා හිතෙනවා. ඒ තමයි මං ඊයේ ක්‍රියේටිව් වර්ල්ඩ් එක ලොකු ගෙදරක් හැදුවා. ඒක මගේ මාලිගාවට වඩා ලොකුයි. ස්ටෝරේජ් එකකුත් හැදුවා ක්‍රියේටිව් දාලා. ස්ටෝරේජ් එකේ යට ටික හදන හැටි මතකයි උඩ ටික හදන හැටි මතක නෑ. ඒ තමයි යාළුවා කිව්වා මට විනාඩි 10ක 15ක වීඩියෝ එකක් ඕනේ කියලා 20කවත්. විනාඩි 10ක 15ක මොකද්ද කරන්න කියහන්කෝ දැන් මම. විනාඩි 15ක 20ක එකක් නෙවනේ කිව්වේ. අපි එහෙනම් යමු මයිනින් එකට.
මයින් කරපු එක ඕගොල්ලන්ට පෙන්නුවේ නෑනේ. යම් මයිනින් කරා. යම් දැන් අපි මයිනින් එකට. අර මේක බහින්න ගියාම ටික ගොඩක් වෙලා යනවා. හැබැයි නගින්න ගියාම නම් එච්චර වෙලා යන්නේ. ආයෙත් අන්නේ මගේ YouTube channel එක අනිවාර්යෙන්ම subscribe කරන්න. subscribe කරන්න කිව්වට එක එක වසරක් ගිහිල්ලා subscribe කරලා නැහැ. මට වඳුච කමෙන්ට් දාලා තියෙනවා. ඒ කමෙන්ට් මේ බෝලින් ඕගොල්ලන්ට පුළුවන් මේව කරන්න. ආ කමෙන්ට් නිකන් අර එයාගේ YouTube channel එකේ ෆොටෝ එක රවුමක් විදියට පෙන්නන්නේ. ඒ රවුම චච් කරන්න. ඊට පස්සේ ගිහලා මගේ YouTube channel එක වල ඇඩෝ මම කොහෙද මම කියුවේ කොහොමද ඩයමන්ඩ් මයිනින් කරපු තැන. ඩයමන්ඩ් මයිනින් කරේ කොහෙද? මෙහෙද මම ඩයමන්ඩ් මයිනින් කරේ. මෙහි මේ තියෙන්නේ. අර මම ටෝට් ගිරව නේද? මම ටෝට් ගියනම් උඩහට ගිහින් ඩයමන්ඩ් හම්බුණා. අපි ඩයමන්ඩ් මයිනින් කරගමු. ඩයමන්ඩ් නාමර හදන්න පුළුවන් වෙයි. හැබැයි අපි හදන්න ඕනේ නැහැ. අපි 20 වෙනි එපිසෝඩ් එකේ විතර ඩයමන්ඩ් නාමර හදමු. හරිද? ඔන්න එහෙනම් ඔවියා ඔයා ඉල්ලපු 10 වෙනි එපිසෝඩ් එකක් දැම්මා. හැබැයි මේක විනාඩි 10ක් තියෙදි කියලා මට කියන්න බෑ. එළියට ආවා. දැන් අපේ ඩයමන්ඩ් ටික දාගමු. මම ගෝල්ඩ් ටිකක් පිච්චෙන දැම්මා. අපේ රත්තරන් ටික අර උන්න මෙතන මේකෙන් නේද? උඩ ගහන්න පුළුවන්ද? බෑ. අපි බ්ලොක් ටිකක් ගමු. උඩ ගහන්න පුළුවන්ද? තාමත් බෑ. තව ටිකක් කියමු. මෝ අනේ ආච්චි හවස. ඌ ගියානේ උගේ අර මේව එක අපිට ඕන කරනවා. අයියෝ. ඩයමන්ඩ් ටික දාගමු දැන් පෙට්ටියේ. ඕ ඩයමන්ඩ් 29ක්. ඩයමන්ඩ් 29යි දැන් ගිහිල්ලා අපි පුච්චෙන්න දාපු අපේ ගෝල්ඩ් අනම්මනම් ටික ගමු. මේක ගෝල්ඩ් දැම්මා. මේක අයින් දැම්මා. අර පළ ඇතුළට ගෝල්ඩ් අයන් 63යි 60 නෙමෙයි 60 වැඩියට තේරුම් ගන්න එපා. නේ රැවුලද නේ අඩෝ නේද නෝ මම ඕකට වැඩක් පෙන්නන්නම්. මේ වැස්ස නවතිනකන් ඉන්නම් මං. ඔකෙන් එළියට ආවා. ඒක ඕගොල්ලෝ කලින් දැනගත්තා. දැන් ආව ගව ඝාතනෙට. ඕ හැබැයි තාම එක්කෙනයි මට හම්බුනේ මගේ පූජාවට. ගව ඝාතනයට එන්න හරක් ටිකක් හොයාගන්න ඕන මට. හිතන්න මේ 13 වෙනි එපිසෝඩ් එකේ අපි නෙදරියා. හරිද? නෙදර් පෝටල් එක හදන්න තැනක් මට කමෙන්ට් කරන්න. ඇතියන් ෂුගර් කේන් ටික මං කැපුවා. ඒක දැන් ගොඩක් කැවිලා තිබ්බා. දැන් අපි හරට්ට කෑම දෙමු. කෑම ගෙනාවා. හැබැයි කොහොම හරි දෙන්නටයි කෑම තියෙන්නේ. හිතන්නේ වීට් ගොඩක් ගෙනාවා කියන ෆක් තමයි ගෙනාවා වීට් ගොඩ. වීට් ගෙනාවේ මං එච්චර ගොඩක්. මං දෙන්නෙට විතරයි එක දවසකට දෙන්නෙට විතරයි වීට් දෙන්නේ. අඩෝ අපේ ෆාම් එක පැත්තේ මං ඔය අදමයි ගියේ මයින්ක්‍රාෆ්ට් එක ගෙහුවා. මේ දවස්වල මට වීඩියෝ දාන්න බැරි වුණා. ඒ වුණාට අද තමයි මම මගේ ෆාම් එක පැත්තේ ගියේ. ගයිස් අඩෝ මම ෂීල්ඩ් එකකුත් හදාගත්තා නේද? ෂීල්ඩ් එක දැක්කෙත් දැන් මොකොත් මතක නැහැ. මම මේ දවස් ටිකේ ප්ලේ කරා. අර ගිය දවස්වල ප්ලේ කරා. මට මේ දවස්වල වීඩියෝ දාන්න බැරි වුණේ. මේ දවස්වල මයින්ක්‍රාෆ්ට් ප්ලේ කර ගන්න බැරි වුණා. ඊයේ පොඩ්ඩක් මයින්ක්‍රාෆ්ට් ගහුවා එච්චරයි. අඩෝ මට මුකුත් මතක නැහැ මම හදපු දේවල් වලින්. මට මේ ගස් ටික කැපුවද කියලාවත් මතක නැහැ. මම ගස් වැව්වද කියලාවත් මට මතක නැහැ. මම ගස් හිටෙම කලින් මෙතන. මම ඒ කැපුවද කොහෙද මං හිතා. ආයි හිටෙමුද කියලා මතක නැහැ. අයියෝ දැන් මට මුකුත් මතක නැති වෙලා තියෙන මයින්ක්‍රාෆ්ට් එක හුඟ කාලෙක අම්මට. තාම ඩිමෙට්ලු. මයින්ක්‍රාෆ්ට් එක හුඟ කාලෙක ගහන්නේ සිය මුකුත් මතක නැහැ යාළුවෝ අයියෝ. ඕගොල්ලොන්ට මතක ඇති මම පොඩ්ඩක් වීඩියෝ ටික බලන්න ඕන මගේ. ෂීල්ඩ් එක හොස්ට් කැමරාවක් දැන් හදාගත්තේ. ඕට බකට ක්ලච් එකක් දාමු. ඒ යකෝ ඕට බකට
ස්පීඩ් රන් ගහන කට්ටිය මීට වඩා හොඳට වෝට් එකක් දානවා. හයි වීඩියෝ එක පටන් ගන්නකම් නම් දැන් ගොඩක් වෙලා විනාඩි 15ක් විතර ඕනේ කිව්වනේ. විනාඩි 15ක්. ඉතින් මක්ක කරන්නේ මම. ඉතින් guys දැන්ට මේ වීඩියෝ එක ඉවරයි. තාත් අලුත් එපිසෝඩ් එකකින් හම්බෙමු. ඉතින් අද එපිසෝඩ් එක අපි කරේ මයිනින් ගියා ඩයමන්ඩ් එව්වා. හොඳට මතක තියාගන්න. 12 වෙනි දැන් මේ නෑනේ මේ 10 11 වෙනි එපිසෝඩ් එකේ මොකක් හරි මගුලක් කරමු. මේක කරපු එකම දෙයයි. ඒ තමයි මයිනින් ගිහපු එක. හරිද? මයිනින් ගියා 14 වෙනි එකේ නෙමෙයි 10 වෙනි එකේ 14 කියලා කියවෙන්නේ හැදුවේ. හරිද? ඒ තාන්නේ මට සබ්ස්ක්‍රයිබර්ස්ලා දැන් 320 ගාණක්. thank you. ගොඩක් ස්තුතියි. ඉතින් guys දැන්ට මේ එපිසෝඩ් එක තාම ඉවර නෑ. දැන්ම ඉවර වෙන්නේ නෑ. තව ටිකකින් ඉවරයි. ඉවරයි දැන්ම ඉවරයි. ඔට ඉවර නෑ. මගේ මාලිගාව ලස්සන නෑ. මාලිගාව ලස්සනයි කියන්න. ඉන්මීල් වැඩියම ලස්සන ඉන්මීල් එකද නැත්තම් මාලිගාවද කියලා කමෙන්ට් එකක් දාන්න. නැත්තම් අර මේ මොකද්ද අපේ වෝටර් මීල් එකද කියලා ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න ඉතින්. bye bye. නෝට් තිබ්බ නේද මයිගා? පොඩ්ඩක් ඉන්න යාළුවනේ. පොඩි ඉමෝට් එකක් අපි දාමු. අර ඉමෝට් ඇවිල්ලා නෑ බං. ඒ what the fuck? මට ඉමෝට් ඇවිල්ලා නැද්ද? sorry ඉමෝට් ඇවිල්ලා නෑ. bye bye.